දෙකයි OS සමානයි xy කියලා ලිව්වත් හරි OS සමානයි xy බෙදීම 2යි කියලා ලිව්වත් හරි. හරි. ඒතර මතක තියාගන්න ප්‍රමේයනේ මොකද්ද පළවෙනි ප්‍රමේය පාවිච්චි කරේ අපි? ජායකට කේන්ද්‍රයේ සිට අඳුන ලබන ලම්බය මගින් එම ජාය සමච්ඡේද කරයි. ඒ නිසා මේ දෙපැත්ත සමානයි කියලා ගත්තා. මේ දෙක අරයන් හින්දා සමාන වුණා. නම් මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාව ඉදිරි පාදයට සමාන්තරයි වගේම මේකෙන් භාගයක් මේක. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරි? ඔය ප්‍රමේයන් ටික පුළුවන් වෙන්න ඕනේ තින් ජාමිතිය නේ. Zlu y o x s ගාන කියවන්න. දැන් සනාතනිය දාන්න වෙන කොහෙට හරි. හැමදෙස්සෙම පිටිපස්ස ඇරලා කයි එක. හරි? ලාස්ට් chance තවද කරේ බලන්න. කේන්ද්‍රය O වන අර්ධවෘතයේ xy හා yz යන ජාය දෙකක්. ඔන්න හොඳට ගාන අහගන්න. xy කියන්නේ ජායක්. මේ වෘතය තියෙනවා හරි මෙහෙම. මේ වෘතය ඔහොම තියෙනවනේ. හරි. ඒතර xy කියන්නේ වෘතය මත ලක්ෂ දෙකක් යා කරන රේඛාවක් ජායක්. xz කියන්නේ ජායක්. හරි? O සිට xz ඇති ලම්බකය OS වේ. xz කේන්ද්‍රයේ ඉඳලා අඳපු ලම්බකය OS. හරි? OS සහ xy අතර සම්බන්ධය මට කියන්න දැන් මෙන්න මෙහෙම ප්‍රමේයක් තියෙනවා මේක මතක තියෙනවා දැන් ප්‍රමේයන් මතක තියෙනවා ජ්‍යාමිතිය ගණන්. වෘත්තයක ජායකට කේන්ද්‍රයේ ඉඳලා ලම්බයක් ඇන්දොත් එම ලම්බය මගින් මොකෝ වෙන්නේ? ජාය සමච්ඡේද වෙනවා. මොකද්ද ප්‍රමේය? වෘත්තයක ජායකට කේන්ද්‍රයේ සිට අඳිනු ලබන ලම්බය මගින් එම ජාය සමච්ඡේද කරයි. කියන්නේ මොකද්ද? වෘත්තයක ජායකට කේන්ද්‍රයේ සිට අඳිනු ලබන ලම්බය මගින් එම ජාය සමච්ඡේද කරයි. දැන් බලන්න මේ xz කියන්නේ ජායක්. O කියන්නේ කේන්ද්‍රය. කේන්ද්‍රයේ ඉඳලා ඇඳලා ලම්බයක්. එහෙනම් මොකෝ වෙන්නේ? මේකයි මේකයි සමානයි. O කියන්නේ කේන්ද්‍රය. බලා ගන්න ඕන කවුද නෙත්‍යා? වපර නැහැනේ අර බැලුවම් මෙහෙ වෙන්නේ. බලා ගන්න නේ. O කියන්නේ කේන්ද්‍රය. එහෙනම් OY කියන්නේ කවුද? අරය. OZ කියන්නේත් කවුද? අරය. කියන්නේ මේ දිගයි මොකෝ වෙන්නේ? සමානයි. දැන් වෘත්තය අමතක කරන්න. ත්‍රිකෝණයක පාද දෙකක මේ මොකද්ද මධ්‍ය ලක්ෂ. යා කරන රේඛාව ඉතිරි රේඛාවට සමාන්තර වන අතර ඒ දිගින් එම පාදයෙන් හරි යඩක් වේ. එහෙනම් මේ රේඛා දෙක අතර සම්බන්ධය කියන්නේ OS වගේ දෙකක් තමයි XY. නැත්තම් දෙකයි OS සමානයි XY කියලා ලිව්වත් හරි OS සමානයි XY බෙදීම 2යි කියලා ලිව්වත් හරි. හරි. ඒතර මතක තියාගන්න ප්‍රමේයනේ මොකද්ද පළවෙනි ප්‍රමේය පාවිච්චි කරේ අපි? ජායකට කේන්ද්‍රයේ සිට අඳුන ලබන ලම්බය මගින් එම ජාය සමච්ඡේද කරයි. ඒ නිසා මේ දෙපැත්ත සමානයි කියලා ගත්තා. මේ දෙක අරයන් හින්දා සමාන වුණා. නම් මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාව ඉදිරි පාදයට සමාන්තරයි වගේම මේකෙන් භාගයක් මේක. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරි? ඔය ප්‍රමේයන් ටික පුළුවන් වෙන්න ඕනේ තින් ජ්‍යාමිතිය නේ.